Ambadam benarai, kesel dodangken, rabutang, bubutang. Rambutan ko. Ana rabutang dek udah. Ane. මල්ලි මොකෝ මේ ආවේ අද? Deh perete. tok කාලා කන්නියා. Denai ayat idenna. ගහනවා බලපන් මරු තැනකට එන්න. Ane kata apa kela mola. අනේ මල්ලිගේ ගෑස් වැඩි දැන්. Ane kata apa? Obada lakshapati, mamada kotipati. ඇත්තේ එන්න ඌරාලා බලන්න. හුරානා ඊයේ එහා පැත්තේ බල ඉන්නකොට. අපි දැක්ක මදුරුව කනකොට හූරපු ඇටි. ඇත්තේ අන්න ඒකනේ. අනේ මම දන්නේ අපි වගේ ස්පෝර්ට් කොල්ලෝ අහම උඹලට ඉරිසිය. ඔව් දැක්කම ඉරිසියයි තෝම්බ දැක්කම හරි ඉරිසියයි. අනේ ඵලයේ කජු මදේ. අනේ ගහනවා අම්බෝට්ටට දැනගනි හැලෙන්න. අනේ මම තත ගහනවා හක්කේදී පුපුරලා යන්න. ඇත්තේ අනේ මේ දහදා මුදුවන හිමිදිරි උදාසන පහන්දර මේ කෑ ගහන කෙලවල් වගේ දත් එක්ක හැලියම් මං කියන්නේ. අනේ මේ දහදා මුදු අසලා කෑ ගහන පුම්බත් දූරගේ වම්බටු ගැඩිය පුපුරපායම දෙයියනේ සාද්. අනේ එහෙම කියපු එක මහමෝදා රං ගිහිල්ලා හෙත් දරුව කනාපිටිය රෝහලට රං ගිහිල්ලා හෙත් දරුව වලදාන්න සිද්ධ වෙනාගේම දෙයියනේ. අනේ මන් දන්නේ උඹ වල දැම්මට පස්සේ මං එන උඹලයි ගෙදර. අනේ වරෙන් එනකන් ඉන්නවම. බලපංකෝ එන්න ඇත්ත කියලා. ඇත්තේ ඇත්තටම නැත්තටම නැති වෙලා දැන්. ඇත්තේ නැතුවටි කොහමද තෝම ඉන්නකොට. ඒ මල්ලිකා පෙම්සුව විදිනවා වගේ. එහෙම නෙවෙයි. මෙන්න මේ මගේ මොකද කරන්නේ? මුටුවම් මේ ෆොටෝ අල්ලනවා. ෆොටෝ. අන්න මූණ. ඉතින් මූණ දුන්නා. එයාගේ මූණ ඒ පැත්තේ. ඉතින් කරන්නේ කමුල්ට කතාව වෙනවනේ. බලාගෙන අතවිකාවි. මේ මොකෝ තා ගහන්නේ? බලපංකෝ මගේ ලස්සන. වකෝ හරි ලස්සනයි. පේනනේ හෙල්ලෙනකොට ලස්සන. මස්සිනාලේ ගෙදර ගිහින් දත් මදිපු කිව්ව ඒක තමයි. අනේ මන් දන්නේ සොයිසයියගේ වැඩනේ. කාන්තාලේනේ පුතේ. කාන්තාලේනේ පුතේ. කොහේ වැඩේ වැරදුනත් මෙහෙ කාන්තාලේනේ. වරේ කොහට හොස්ටල් තම දෙන්න. හොස්ටල් වරේ එනකන් ඉන්නේ කොල්ලා. ඒසි ඇඳත් තියේ කියලා මෙට්ට දාලා පැදුර දාලා බල්ලවට වගේ නිකා ගන්න දුන්නා. හොඳට කාන්න ඕනේ ගෙනල්ලා හොඳට සලකුවා. උට අදින්ද කුස්සිය තමයි. බල්ලට වගේ හැලපු කොල්ලා ආපු වෙලාව ඉඳලා. වරේකෝ ඒ මොකෝ? ඔන්න ආවයි කිව්වා. ආවා. කවුද? ආවනේ ඉබ්බා. මොකටිය? මොකටේ ගැරන්ඩියා? මේ පොඩි ළමයි ඇත්තල ඉන්න මෙයා සෙවල කොටිය. පේනවා කාගෙද සෙවල වැක් කරන්නේ කියලා. අරයාගේ තොම්බ දිගේම සෙවල. ඔව් අපිට පේනවා ඔය දත් දෙක දික්ුනේ සෙවල වැක් කිරලා තමයි. මගේ තලේ දිග කොහමයි? හොඳයි තලේ දිග. අපේ දල් කොහමද දිග පේනෝනේ? ඔව් තොම්බ දැක්කම හිතා ගන්න හැකි දල දෙක දැක්කම. අනේ මන්දන්න මේ කවිද මාතරස් කනෝ. ඇත්තේ අපෝ ආයි එකන් යන්න මාතර පැත්තේ නා. මාතර පැත්තේ යන්න ඕනේ රාතපුරේට පොඩ්ඩක් ගියාම ඇති. මම හිතන් ඉන්නේ ගම්පහ නවතින්නේ යන ගම. රාත වරෙන්ට කාලා. අයියා මං කියන දේ අහන්නෙම නෑ. මේ මට කවුද කතා කරේ? කවුද අත ගැව්වේ මෙහි? මේ හෙලෝ කවුද? ඉතිගෙන් කෝල් එක. මුදුවම් මේ ඩොට්ට පරක්කු වෙලා ඇති. හෙලෝ ඩොට්ට ගිහලා නැද්ද තාම? ගියේ නැහැ ඉන්නවා. මිනිහ කපුවයි. කපුවේ නෑ කොහෙන්ද කතා කරන්නේ? මේ කොහෙන්ද කතා කරන්නේ? ඔව් කටින් කතා කරන්නේ. කටින් නැතුව පොතේ කතා කරන්නේ එන කොහෙන්ද? දෙක එකට කවලම් කරන්න. කවුද හත්තලා මේක කවලම් කරේ? අර මොකෝ? හම්බෙච්ච කාඩේ ඉන්න කාඩේ එකට දාලා. හත්තලා මේ ඔය ලුසිගේ වැඩ? ඔය උස්ලිගේ වැඩ උසි එනකන් ඉන්නේ. අනේ මන් දන්නේ. මොකෝ? ඔය දන්නේ මම කවුද කියලා? මම දන්නවා ඔය කවුදයි කියලා. කියන බලන්න. ඔය කියනවා ඔය කවුදයි කියලා. ඔය කියන මම කවුද කියලා. මම දන්නවා නම් අහනවයි. මම දන්නේ නැහනේ. මේ කට්ටියට දැනගන්න ඕනලු. කාටේ දැනගන්න ඕනේ. මේ කාණ්ඩේ ඔක්කොටම. කවුද? ඔය ඉන්නේ. පේන්නේ නැහැ සේනාව. බුදු අම්මේ. සුදු පාට ගවුමේ. සේනාවට වැඩිය පිරිවර. පිරිවරට වැඩිය. පිරිවරට වැඩිය ජනතාව. ජනතාවට වැඩිය. ජනතාවට වැඩිය කාණ්ඩේ. බුදු අම්මේ කාණ්ඩේට වැඩිය. කාණ්ඩේට වැඩිය කවලන් එල ඔක්කොම. අත්තලාවේ. අපිට දැනගන්න ඕන ඔය එක්කෙනා කවුදයි කියලා. ඔබට
කොහොමද දැනගන්න ඕනේ වෙලා තියෙන්නේ මම කවුද කියලා නේ. නැත්නම් ඉතින් මෙතෙන්ට ගෙන්න තමයි. ඉරපංක මම කවුද කියලා පෙන්නන්න. ආ පෙන්නපන්. අතක් අස්මකින්ද පුළුවන්. මුදුව ඔය මොකක්ද ඒක කරන්නේ? ඊයර තුන් දෙනෙක් මැරුවා. ඔව් ඔව් මරන්න නැති තුන් දෙනා මම දැක්කා. කෙලින්ම මං ඊයේ දෙන්නෙකුට ගැහුවා. අඟේ නූල් පොඩක් නැතු නිදා ගන්නකොට මම හිතුවා. ඒ ආ අත කවුද කිව්වේ මගේ නූල් පොට බලන්නේ කියලා. මොකක්ද? කලබලනේ. කලබලනේ මල්ලිගේ. අනේ මන් දන්නේ. මොකෝ? මගේ දල දෙකට කට්ටිය පිස්සු වැටිලා. ඇත්තේ? අනේ මන් දන්නේ. එහෙම නෙමෙයි. ඕ අම්මා කවුද ඒකේ? මොකෝ? මේ වගේ එකක් ඉන්නන්න වටිනවා. ඇයි? උදේ පාන්දර අම්මා මතක් කරනවා. යෝදේ මම අහුවේ අම්මගේ නම. අම්මගේ නමේ ආ අපේ අම්මගේ නම හංස. හංස. අනිත් කාලා. හංස දේවී කිව්වා. හංස දේවී කෝ තාත්තා කවුද? අපේ තාත්තයි කියන්නේ හා අපේ අම්මගේ වාහනේ. නැතුව යෝදේ. ආ නම දැනගන්න ඕන. අපේ අම්මයි කියන්නේ හා අපේ තාත්තා බඳපු හා එක්කෙනා. හා අපේ ආච්චිගේ හා දූ. හා එතකොට මගේ අම්මා. අනේ හත්තලා හොඳ නෑකම. තාත්තා කියන්නේ අම්මා බඳපු එක්කෙනා. අම්මා නම් බැද්දේ නෑ. එහෙනම් අම්මා වැඩි බදින්න නෑ නේද තාත්තා. ඒ මොකෝ? දෙන්නනල්ලු. මුතුව මම කියන්නේ ඒ බැඳිල්ල නෙමෙයි. කසාට බැඳිල්ල. අපෝ එහෙම දැන් වැඩක් නෑ පුතේ. කීයක් කියලා බැඳගන්නේ බැන්දොත්. අපේ තාත්තා කවුද දන්නවද? කවුද? තාත්තා රජුරුවෝ කිව්වා. දන්තරජුරුවෝ කිව්වා. තාත්තා චක්කුදුවයි කිව්වා. ජග්ගුඩු ගහපු